අද නම් උදාර ආයිබෝ වේවා කියලා ඉත්තේරුවෙම පටන් ගන්න පුළුවන් දවසක්. ඒ නිසා ආයිබෝ වේවා. ආයිබෝ වේවා කිව්වහම අපේ ආශිර්වාදයක් තියෙනවා මිනිසුන්ට කරන. අද හැබැයි ඒකට වෙන අර්ථයක් තියෙනවා ආයුවැනි චිත්‍රපටි බොහෝ වේවා කියලා. එතකොට ඒ අර්ථ දෙකෙන්ම අපිට පටන් ගන්න ආරම්භයක් ගන්න පුළුවන්. නියමයි කමල් මේ channel එකේ රීঅකරින් සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ආයු චත්‍රවීරමන් අපිත් එක්ක එකතු වුණා සෑන්ඩ්‍රා මැක් අපිත් එක්ක එකතු වුණා මේ අද අපි ඒ ගැන හිතන විදිය කමල් මේ ගැන හිතන විදිය මේ රැබිට් හෝල් කමල් මේ ඩිස්කෂන් එක ඕපන් කරනකොට පහුගිය දවසක අපිට තේ එකක් බොන ගමන් කිව්වා මේ ආයෙ ෆිල්ම් එක බැලුවා ඒක ගැනමට මෙහෙම මොකද්ද මේ කියලා කියනකොට මම කමල්ට කිව්වා ඉතින් අපි ඔක channel එකේම කියමු කියලා. ඉතින් එතනින් තමයි මේ ආයු ගැන අපි කතා කරන්න ආවේ. මේ සිංහල බෞද්ධ ආත්මයට කතා කරනවා කියලා කමල් කිව්වා. අපි එතනින් පටන් ගමු. ඔව්. දැන් ආයු බෝ වේවා කියන්නේ සිංහලයන්ගේ ආශිර්වාදය. ඉතින් ආයු වඩඩකෝ ධන වඩඩකෝ බල වඩඩකෝ යස වඩඩකෝ වන්න වඩඩකෝ සුඛ වඩඩකෝ කියලා එහෙම යන එකක් තියෙනවා. අවසානයේ මේ සියල්ල වේවා කියලා ආමන්ත්‍රණය කරන බෞද්ධ ආශිර්වාදයකුත් තියෙනවා. ඒතර සිංහල ආශිර්වාදය ඇතුලේ ආයු කියන එක ප්‍රමුඛ වෙනවා. බෞද්ධ ආශිර්වාදය ඇතුලේ ආයු කියන එක ප්‍රමුඛ වෙනවා. එතකොට සිංහල බෞද්ධ ආත්මයට ආයු කියන නම විශාල මේ ශක්තියක් ගෙන එකක්. හැබැයි දැන් කෙනෙකුට අහන්න පුළුවන් මොකද්ද මේ නමක තියෙන වටිනාකම කියලා. දැන් අපි ගත්තොත් ඇත්තටම නමක් කියන්නේ ලොකු පණිවිඩයක් ගෙන එකක්. මට මතක් වෙනවා 2015 ජනාධිපතිවරණයේ රනිලුයි මහින්දයි තමයි තරඟ කරන්න හිටියේ. ඊටම හම්බෙන් පුද්ගලයෙක්ව හඳුන්වා දෙනවා මෛත්‍රීපාල සිරිසේන කියලා. ඒකත් එක්ක එන ස්ලෝගන් එක තමයි මෛත්‍රී පාලනයකට කියලා. මෛත්‍රී පාලනයකට කිව්වහම මෛත්‍රී කියන නමේ තියෙන හයිය ඒ ස්ලෝගන් එකෙන් ගන්නවා මුළු ව්‍යාපාරයෙන්ම අත් කර ගන්නවා. දැන් මේක හොඳටම දකින්නේ විමල් වීරවංශ සහෝදරයා. මෛත්‍රීපාල සිරිසේන කියන එකේ මෛත්‍රීපාල කියන එක ඩ්‍රොප් කරලා උවමනාවෙන්ම සිරිසේන කියන එක මතු කරලා ගන්නවා. මොකද අරක තියෙන හයිය ඔහු දන්න නිසා. ඒ නිසා නමක ලොකු වටිනාකමක් තියෙනවා. මිනිසුන්ගේ අවිඥාණයට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා මේක වැදගත්. තව එකක් කියන්න ඕන මේ උදාහරණ. දැන් සිංහල බෞද්ධ සලුපිලි ඇඳගෙන ඉන්න අය වගේම සිංහල බෞද්ධ සලුපිලි ගලවලා ඉන්න සිංහල බෞද්ධයෝ ඉන්නවා මං වගේ. එතකොට දැන් ඒ වුණාට මේ දෙගොල්ලන්ගේම අවිඥාණය ගත්තොත් එකයි. ඒ කියන්නේ සිංහල සංකේතයකින් මාව ට්‍රිගර් වෙනවා. බෞද්ධ සංකේතයකින් මාව ට්‍රිගර් වෙනවා. මං සිංහල බෞද්ධ කියන එක ලැජ්ජාව නිසා අතහැරලා දාපු ඇඳුම් දෙකක් වුණාට අවිඥානයේ ඒ තියෙන ඒක නවත්තන්න බෑ. එතකොට ඒ නිසා මේ නම සිංහල බෞද්ධයට විතරක් නෙවෙයි. සිංහල බෞද්ධ සලුපිලි ගලවපු හැබැයි සිංහල බෞද්ධයෝ හැටියට කවදා හෝ ජීවත් වෙච්ච පුද්ගලයෙකුට ආශක්තියක් දෙන නමක්. ඒ නිසා නම ස්ට්‍රෝං. ඔව්. තව එකක් කියන්න ඕන උදාර. දැන් මම මේ චිත්‍රපටි විග්‍රහ කරන්නේ බලපු කෙනෙක් හැටියට. මට චිත්‍රපට ගැන විශේෂඥතාවයක් නැහැ. මම මොන බෝලයක්වත් දන්නේ නැහැ. මගේ ඉස්සරහේ ඉන්නේ චිත්‍රපටි අධ්‍යයනය කරපු කෙනෙක්. එහෙම එක්කෙනෙක් ඉස්සරහා මට දැන් කතා කරන්න වෙලා තියෙනවා. මට මේ චිත්‍රපටිය දැනිච්ච විදිය. හැබැයි මේකේ තව අනතුරක් තියෙනවා. දැන් චිත්‍රපටියක් කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන් දැනෙන්න ඕන එකක්, එහෙම නැතුව හැඟෙන්න ඕන එකක්, එහෙම නැතුව මේ විග්‍රහ කරන්න ඕන එකක් නෙවෙයි කියලා. දැන් මේක බැලුවාම එන ෂොක් එක අපිට දැනෙන දේ ඒකයි ප්‍රබල වෙන්න ඕන. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා එක්තරා දුරකට. ඒ නිසා චිත්‍රපටිය බලලා නැත්තම් මේක ස්පොයිල් එකක් විදිහට නොබල ඉන්නත් පුළුවන්. ස්පොයිල් එකක් විදිහට නොබල ඉන්නත් පුළුවන්. බලපු කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඇති වෙලා තියෙන මේ කුතුහලය සංසිඳව ගන්න මේක හොඳයි. දෙවෙනි පාර බලන්න ඉන්න අනිවාර්යයෙන්ම බලනවා නම් හොඳයි. අනිවාර්යයෙන්. ඔක අර කමල් කියපේකට මම කියන්න ඕන එකක්. ඒ කියන්නේ ෆිල්ම් මේක කෙනෙක් විදිහට මම ආයුකට පොඩ්ඩක් සම්බන්ධ නිසා මේ ෆිල්ම් එකක් කරාට පස්සේ ආර්ට් පීස් එකක් කරාට පස්සේ ඒක මේ මට එම්බොඩිමන්ට් එකක් තියෙනවා වුණාට දැන් අධ්‍යක්ෂකවරයෙකුටවත් නිෂ්පාදකවරයෙකුටවත් ඒක අයිති නැහැ. ලීගලි අයිති වෙන්න පුළුවන්.
නමුත් මං හිතන්නේ ආර්ට් පීස් එකක් ලෝකෙට උදාහැරියට පස්සේ ඒක අයිති වෙන්නේ ඒක බලලා කතා කරන කට්ටියට තමයි. ඒ හින්දා කමල්ට ඉතා විශාල අයිතියක් තියෙනවා මේක කතා කරන්න. එතනින් එහාට මං කියන්නේ අපි කතා කරමු. ඉතින් මේ ඊට පස්සේ අර දැරියගේ සංකේතය ගැන කමල්ගේ කියවීම. ඔව්. දැන් ආයු කියන චිත්‍රපටයේ නම ලැබෙන්නේ ආයු කියන දැරිය නිසානේ. එතකොට දැන් මේ ආයු පෙනී ඉන්න ආරම්භයේදී අවසානයේදී අතරමඟ බොහෝ තැන්වලදී. එතකොට මේ ආයු කියන එක බැලුවම සංකේතයක් හැටියට දකින්න පුළුවන් චිත්‍රපටය ඇතුලේ නමත් එන්නේ ඒක නිසානේ. මට හිතෙනවා දැන් මේ ඩියුලක්ස් කියලා මේ පේන්ට් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ බූල් බල්ලෙක් ඉන්නවා. මේක වීඩියෝ ක්ලිප්ස් වලත් තියෙනවා. පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ උනත් තියෙනවා බූල් බල්ලා. දැන් බූල් බල්ලගේ මේකයි අතර ලොකු සම්බන්ධයක් නැහැ. දැන් ඒ වගේම ආයු කියන දැරියගේ චිත්‍රපටි ප්ලොට් එකයි අතර ලොකු සම්බන්ධයක් නැහැ. ඍජු සම්බන්ධයක් මම කියන්නේ. තනින් තන සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි කෙලින්ම කනෙක්ටඩ් නැහැ. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේක චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා මේක අර සංකේතාත්මක එකක් හැටියටයි දැම්මේ කියලා. හැබැයි මට හිතෙන්නේ ඊට වඩා ටිකක් එහාගේ එකක් ආයු කියන දැරියගේ සංකේතය ඇතුලේ තියෙනවා. ඔව් අපි පොඩ්ඩක් කමල්ගේ කියවීම දැනගන්න කැමතියි මම. ඔව්. අපි මෙහෙම ගමු දැන් ආයු කියන දැරිය බොහොම පුංචි දේවල් වලින් සතුට වෙන කෙනෙක්. හුලම් පෙත්ත කරකින හැටි බලලා මෝදු වෙරළේ රළ ගහන හැටි බලලා මේ සංගීත රාවයක් විඳලා නැටුමක් රස විඳලා සමනලයක් පියාඹනකොට ඒක පස්සේ ගිහිල්ලා සමනලයා තටු ගහන හැටි බලාගෙන ඉඳලා මේ වගේ හැම සිද්ධියක්ම චිත්‍රපටිය තුල තියෙනවා ආයු කියන දැරිය සතුට හොයාගෙන යන ආකාර පෙන්වන. මේ ෆ්‍රේම්ස් ඔක්කොම මම කියව නෙවෙයි. ඔක්කොම ෆිල්ම් එකේ තියෙනවා. සංගීතේ රාවයක ෆිල්ම් එක පටන් ගන්නෙත් ඔය සීක්වෙන්ස් එකකින්. ඒ සීක්වෙන්ස් එකේ. ඉතින් එතකොට ඒ කියන්නේ මේක තමයි මේ ඇබ්සලියුට් නිදහස. ඇබ්සලියුට් සතුට. බරක් පතලන්නේ නැති එහෙම එකක් තියෙනවා. එතකොට ඒ සතුට විඳින්න අපි හැමෝම ආසයි. හැබැයි අපිට විදියක් නැතුවයි ඉන්නේ. මොකද අපිට වගකීම් තියෙනවා. ආයුට නැති වගකීම් තියෙනවා. ඒ නිසා ආයු එක්තරා දුරකට අපිට විඳින්න බැරි සතුට මේකයි කියලා හඳුන්වා දීමක් කරනවා. ඒකත් මට හිතෙනවා වැදගත් එකක් කියලා. ඊළඟට ආයු කියන චරිතය තමයි දැන් මේ කඩා වැටෙන ජීවිත දෙකකටම ජීවය ගේන්නේ. දැන් නිෂ්මී හිතෙන් කඩා වැටිච්ච අවස්ථා ගණනාවක ආයු තමයි නිෂ්මිවට නිවීම ගේන්නේ. එතකොට අන්තිමේදී දැන් සචින්ටත් ආයු කියන දැරිය ගේනවා ජීවිතේට වෙන අර්ථයක්. ඉතින් ඒ නිසා කඩා වැටිච්ච ජීවිතවලට ආයුෂ කෙලවර වෙලා කියලා පණිවිඩයත් එක්ක මරණය මූණ දීලා ඉන්න අයට ජීවිතය ගේනවා අය. ඉතින් ඒ අර්ථයෙන් ගත්තොත් අය මුනිවරයක්. ඉතින් මුනිවරයක් ඉස්සරහා අපේ දන නැමෙනවා. ආයු චිත්‍රපටි ඉස්සරහත් අපි වගේම අපේ දන නැමෙනවා. ඒ කියන්නේ අර මං හිතන්නේ ඡත්‍රගේ ව්‍යායාමය මම පරිස්සමෙන් මේක වර්ඩ් කරන්න ඕන. ඒකම කල්පනා. ඒ කියන්නේ මේ ඡත්‍රගේ ට්‍රයි එක ඒක ඇතුලේ මේ ඔක තියෙනවනේ අර කතා ස්ටෝරි එකක් ගත්තාම ස්ටෝරි එක තියෙනවනේ ලේයර්ස් තියෙනවනේ. එතකොට අපි ගත්තොත් ඔබ්වියස් ලේයර් එක තමයි ස්ටෝරි ලේයර් එක. ඒ සිට කතා ඔන්න දැන් අර නර්ඩ් ඔන්න වෙනවා පොඩ්ඩක් වගේ. අර චරිත දෙකක් හරි මොකක් හරි දෙයක ගැටුමක් තමයි ඩ්‍රාම එකක් කියලා. එතකොට මේ දෙක ගැටෙන මොහොතක් තියෙන ඕකනේ ලිටරලි ඊට පස්සේ ඔය ගැටෙනවා ඒකට ගැටීමෙන් ප්‍රතිඵලයක් ඇති වෙනවා. ඒ ප්‍රතිඵලය කියන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් ෆිල්ම් එකේදී. ඒ ප්‍රශ්නේ විසඳන්න ඊළඟ සීන් එකට යනවා. ඒ සීන් එකෙන් මෙහෙම යනවා. ඕක ඉතින් ඊපස්සේ ඔහොම දියුණු වෙලා කොහොම හරි තැනකදී මේක කන්ක්ලූෂන් එකකට එනවා. ඉතින් ක්ලයිමැක්ස් එකක් තියෙනවා. කන්ක්ලූෂන් එකේ ඔය ඩ්‍රාමා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔය වගේ එක. එතකොට ඕක ඔබ්වියස් ස්ටෝරි ලේයර් එක. ඊට පස්සේ තියෙනවා අර නිකන් පොඩි ඒකට කියන්නේ විෂුවල් විෂුවල් ෆිල්ම් එකක් ගත්තම තියෙනවනේ පොඩි විෂුවල් නැරේෂන් එක. ඒ විෂුවල් නැරේෂන් එක ඇතුලේ ගේන වෙන පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කියලා තමයි මට එක්ස්පෙරිමන්ට් එකක් නෙමෙයි වෙන ප්‍රකාශනයක් තමයි ආයු කියන කැරක්ටර් එක. කියන්නේ එයා ඉන්නේ සමහර කාට අර රියැලිටි එකෙන් නෙමෙයි. අපි දකින මේ අපේ නිමේෂගේ මේ සචින්ගේ රියැලිටි එකට ඇතුළට එන මේ රියැලිටි එකෙන් එළියේ ඉන්න තැනක් ඒක
ටිකක් හොඳින් බැලුවොත් ඉතාම පරිස්සමෙන් අධ්‍යක්ෂකවරයා එක හොස්පිටල් එකේදී වීච් එකේදී ප්ලේස් කරලා තියෙනවා එතනින් එහා තමයි මේක තියෙන්නේ කියලා අපි ඉතින් බලලා නැති කට්ටියට කියමු ඒක බලන්න දැකපු නැති කට්ටියට අප බලන්න කියමු එතන මම හිතන්නේ චත්‍ර පොඩි අතරලයක් අරන් තියෙනවා විශේෂයෙන්ම අර බෝට්ටුවේදී එහෙම මේ ඒ ඇක්සෙප්ටන්ස් කියන එක කියන මට හිතෙනවා ඒක අපි ඉතින් අපිට එක එක අයට මම හිතන්නේ කියව ගැනීම හැකිය ඊට පස්සේ මේ කැරලි දෙකක් ගැන කමල් කිව්වා ඒක ටිකක් සෑහෙන ඉන්ට්‍රෙස්ටිං ඒක මම කියන්නේ පොඩ්ඩක් සමාජ කරන්නත් ඕනේ අයිඩියා එක නිෂ්මිගේ පළවෙනි කැරැල්ලේ ඉන්නේ අම්මා ආගමික ශික්ෂණය ගේන්න හදනවා නිෂ්මිගේ ජීවිතේට ඒකට ඒක හරි හිරිහැරයක් නිෂ්මි මේක ප්‍රතික්ෂේප කරනවා එයාගේ මූණේ ඉරියව් වලින් ඒ කියන ප්‍රතිචාර වලින් මේක මහ වදයක් කියන එක ඇය කියනවා. ඒතර ඇය කැරල්ලක් ගහනවා අම්මා මේ ගේන්න හදන ශික්ෂණයට. අම්මා මේක මේ කොටු කරන්න හදන්න කියන හැඟීමෙන්. ඇය ඒකෙන් නිදහස ඉල්ලලා අරගලයක් කරනවා. ඒක තමයි පළවෙනි කැරැල්ල. දෙවෙනි කැරැල්ල තමයි දැන් එයාගේ කුටුම්බය තුල එයා හිර වෙලා ඉන්නවා. එයාගේ ස්වාමියා එයින් පිට ගිහිල්ලා අමුතු විදිහේ විනෝදයක් ලබනවා. එයාට උරුම නැති විනෝදයක් ලබනවා. ඒකට එයාට සිද්ධ වෙනවා මේක ඇතුලේ ඉර වෙලා ඉන්න. මේකේ මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ ඉන්නේ. ඒකට මේකට විරුද්ධව ගහන කැරල්ල තමයි දෙවෙනි කැරල්ල. ඒකට කැරලි දෙකක නායකයා වැටියට තමයි මම නිෂ්ප්‍රියව දකින්නේ. මේ කැරලි දෙකම වෙනස් ස්වරූපයේ දෙකක්. හැබැයි මේ දෙකම කැරලි ගහන මිනිසුන්ට පොඩි සොමියක් එනවා අතල්ලයක් එනවා අපි ඒ නිසා ඒ කැරක්ටර් එක වැළඳ ගන්න මොකද අපිත් ආසයි ඒ කැරලි දෙකටම. ඔව්. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා උදාර. දැන් පළවෙනි කැරැල්ල ඇතුලේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මා මේ ඔක්කොම කරන්නේ දුවගේ අනාගතය වෙනුවෙන්. එයාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන්. ඇයි පොඩ්ඩක් පිළිගත්තේ නැතත් මේක? ඇයි අම්මට පොඩ්ඩක් අනුගත වුණ නැත්තේ පොඩි ෂේප් එක එකමඩේට් කරේ නැත්තේ අම්මව කියලා පොඩි ඉෂුව එකක් එනවා දැන් මේ සිංහල බෞද්ධ ආත්මයට මේක දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ පිළිගන්නවා ශික්ෂණය වැරදි මේක හිර කරනවා. හැබැයි ඒත් තිබුණා අම්මා නිසා ඉවසන්න මේක අම්මා මේ මං වෙනුවෙන් කරන දෙයක්. ඒ හැටියට බලන්න තිබුණා. ඇයි මේක බලන්නේ නැති එක ගැන ඈත් එක තරහක්. අර මම කියපු ඇදලා ගත්ත සිංහල බෞද්ධ ආත්මයට එන්න පුළුවන්. හැබැයි දැන් මේ තරහ නිවෙනවා මේ ස්ක්‍රීන් මේ ස්ක්‍රිප්ට් එක යන විදිහට. දැන් ඇයට දරුවව අහිමි වෙනවා. ඇයට ඒඩ්ස් හැදෙනවා. ස්වාමි පුරුෂයත් එක්ක තිබිච්ච කුටුම්බ ජීවිතේ බිඳ වැටෙනවා. මේ ඔක්කොම පරාජයන් හැටියට තමයි අර සම්ප්‍රදායික මනසකට දැනෙන්නේ. එතකොට අම්මගේ මේකට අනුගත නොවිච්ච එකේට ලැබිච්ච දඬුවමක් හැටියට මේක බාර ගන්න පුළුවන් ඕනනම් දැන් චත්‍ර ඒ නිසා අවස්ථාවක් දෙනවා මේ ඔඩියන්ස් එක සෙටල් කරන්න. මගෙන් හරි දක්ෂයි කියලා ඒ අතින්. ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එක ඇදලා ගන්නවා. ඊට පස්සේ ඔඩියන්ස් එකට ත්‍රෙට් එකක් එනවා. ඒ ත්‍රෙට් එක ඇතුලේ ඔඩියන්ස් එක සැලෙනකොට ඔඩියන්ස් එකට පොඩි නිවීමක් ගේනවා චත්‍ර ප්ලොට් එක යන විදියට. ඒක හරි ලස්සනයි. ඒක ලස්සනයි. ඒ කියන්නේ අර මේ නිමේෂගේ මට පර සැන්ඩ්‍ර කියලා කියවෙන්න නේද මම නිශ්මිගේ මේ චරිතය ගත්තා මේ අශාන්ගේ කැරක්ටර එක එයාගේ හස්බන්ගේ කැරක්ටර එකේ මම ඉතාම කැමති කලාත්මක ඩිසිෂන් එකක් තමයි කියන්නේ ඒකට ඊස්තටික් ඩිසිෂන් එකක් තමයි චත්‍ර කොයි වෙලාවකවත් පෙන්වන්නේ නැහැ ඒ එන කෝල් එකේ අනිත් පැත්ත. අපි දකින්නේ නිශ්මිගේ හස්බන් සන්තෝසයෙන් කෝල් කර බබා කොහොමද කියලා අර අපි දකි ඒක අර රසික් ඕඩියන්ස් එක ඉමජිනේෂන් එකට ඉතුරු කරනවා. අන්න එතන තමයි අර මම නොලබන සතුට ඕඩියන්ස් එකකට නිතරම නිෂ්මිටත් ඉතුරු කරන ප්‍රශ්නයක්. මෙයා ඇත්තටම සතුටින් ඉන්නවා මට නැති එකක් එයා එළිය ලබනවා කියලා නේ. ඒ අතරතුර හස්බන්ඩ් කන්වින්ස් කරන්න හදනවා මගේ ජොබ් එක බබා මේක මම මේගොල්ලන්ට මම සපක් ආතල් එකක් දෙන්න ඕනේ. ආතල් එකක් දෙන එකෙන් තමයි මට මේ මගේ ටුවර්ස් හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ අර ජස්ටිෆිකේෂන් එක හන්ටින් යන
හන්ටගේ ජස්ටිෆිකේෂන්යකුත් ඒක ඇතුළේ තියෙන නමුත් එයාගේ තනිකම ලෝන්ඩිනස් එකට ජස්ටිෆිකේෂන්යක් එක ඇතුළේ තියෙනවද කියලා ඒක තමයි මම කියන්නේ හොඳ ඩ්‍රාමා එකක් කියලා කියන්නේ සමහරකට කමන කියන්නේ කන්ට්‍රාස්ටිං කියලා කියන්නේ ඒ කියන්නේ අර මහ බබා වගේ තමයි හිනාව ඒ ලයිෆ් also හැමනේ කියන්නේ දැන් අර හුඟක් මම පර්සනලි අකමැති එකක් තමයි ලයිෆ් එකේ කවුරුත් කළු හෝ සුදු නෑනේ හැම තිස්සෙම ග්‍රේ එකක් එතකොට ඇත්තටම අපි කොයි වෙලාවකත් මම මේක කැමතිම එකක් තමයි මේ නිෂ්මිගේ කැරක්ටර් එක කොයි වෙලාවකත් චත්‍ර පිච් කරන්නේ නැහැ හොඳයි කියලා නිෂ්මිගේ තියෙනවා ටොක්සික් සහ මේ දැන් අර කිව්වා වගේ අම්මට එකඟ වෙන්න තිබුණනේ චුට්ටක් පොඩ්ඩක් පන්සලට යන්න තිබුණනේ කියලා හිතන කැරි ටිකක් පවාර හස්බන්ඩ් නැත් එපා කියලා මට කෝල් කරන්න එපා කියලා ඒ ජර්නි එක කොන්නන එකක් තියෙනවා දැන් උදාර මෙහෙම එකක් තියෙනවා දැන් මරණේ පණිවිඩය එනකොට නිෂ්මිට ජීවිතය අහිමි වුණා කියන එකනේ එතකොට ඒක දුකක් හැටියට තමයි අපිට බොහෝ විට දැනෙන්නේ දැන් ඒ වුණාට අපි ගත්තොත් නිෂ්මිට ඒක තමයි අර කටුක ජීවිතේ හිරකූඩුවෙන් නිදහස් වෙන්න අවශ්‍ය මොටිවේෂන් එක දෙන්නේ ට්‍රිගර් එක දෙන්නේ එයාට හිතෙනවා ඇයි මම මේ විදිහට ජීවත් වෙන්නේ කියලා දැන් තව ටික කාලයක් තියෙන්නේ මම ඉතුරු කාලෙත් මෙහෙමද ගත කරන්නේ නෑ මං ඊට වෙන එකක් හොයන්න ඕන මට නොලැබිච්ච දෙයක් හොයන්න ඕන කියන එක එතකොට එක පැත්තකින් අහිමි වීම කියන එක දුකක් හැටියට ඒ කියන්නේ මේ ජීවිතේ අහිමි වෙනවා කියන එක දුකක් හැටියට දැනෙද්දී තව කොටසකට දැනෙන්න පුළුවන් මේක තමයි ඇත්තටම නිෂ්මිට සතුට හොයාගන්න යන්න ආපු ඕපන් කරපු මාවත ඒ කියන්නේ මේ මරණේ පණිවිඩයම දෙවිදිහකට දැනෙනවා කියන එක ඒක අලුත් එකක් නේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්න අනිත්‍ය දුකයි කියලා හැබැයි අනිත්‍ය ඇතුළේ තියෙන වෙනස් වීම හැමතිස්සෙම අලුත් බීජයක් අරන් එනවා අලුත් බීජයක් කියන්නේ වෙන ලයිෆ් එකක් අලුත් ලයිෆ් එකක් ඇත්තටම නිෂ්මිගේ අභිනිෂ්ක්‍රමණය පෙන්නන්නේ ඒ අලුත් ලයිෆ් එක ඒතර අනිත්‍ය දුකක්ම නෙවෙයි ඒතර මම කියන්නේ ඒක අර බෞද්ධ ඔඩියන්ස් එකටයි බෞද්ධ සලුපිලි සිංහල බෞද්ධ සලුපිලි ගලවලා ඉන්න අර ෆයිටිං ඔඩියන්ස් එකටයි දෙකටම මේක ඇතුලේ තියෙනවා අල්ලගන්න එකක් හෝල් කරගන්න එකක් තියෙනවා ඒක හරි ලස්සනයි ඔක දැන් සචින්ගේ චරිතය ගිත්ති දැන් මේ නිෂ්මිගේ කැරක්ටර් එකට එහෙන් පිටින්ම කන්ට්‍රාස්ට් කැරක්ටර් එකක් නේ සචින් කියන්නේ. කියන්නේ ඇත්තටම බීච් එකේ ජීවත් වෙන අර එකේ ලස්සන ඩයලොග් එකක් තියෙනවා කොහෙද වගේ ගෙදර කියලා මම කියන්නේ මේක තමයි මගේ ගෙදර කියලා. එතකොට එහෙම ජීවත් වෙන මේ ලයිෆ් ෆෝම් එකකට ස්ට්‍රක්චර් එක නැවත අරගෙන එනවා මේ ඇත්තටම මේ අපේ මේන් කැරක්ටර් එක සෙන්ටර් කැරක්ටර් එක අරන් එන්නේ ස්ට්‍රක්චර් එකක්. ඒ කියන්නේ අපි දැක්කොත් අපි ෆිල්ම් එක පොඩ්ඩක් මෙහෙම බලාගෙන යනකොට එන්ඩ් එකට එනකොට ආපහු සචින්ගේ කැරක්ටර් එකත් කුඩුම්බයක් වෙලා. පොඩ ළමයෙකුත් ඉන්න වයිෆ් කෙනෙකුත් ඉන්න යන එයාව කුඩුම්බයක් කරලා මෙහෙම අරගෙන නැවතත් අර චත්‍ර ලස්සනට ප්ලේ කරලා තියෙනවා මේ කන්ට්‍රාස්ටිං අයිඩියාස් කොලැප්ස් කියන එක තමයි මේ හැප්පෙනවා කියන එක තමයි ඩ්‍රාමා කියලා කියන්නේ. කියන එක නැවතත් මම හිතන්නේ මේ චත්‍ර ප්ලේ කරලා තියෙනවා. ඊළඟට මේ මම තවත් එකක් දැක්කා මේ උදාහරණ දැන් මේ මට චිත්‍රපටිය බලද්දි ඉස්සෙල්ලම මේ නිෂ්මි යනවානේ බීච් එකට ගිහලා අර උදාරත් එක්ක බාර් එකේ බෝතල් ඉල්ලන සිද්ධිය තියෙනවනේ. දැන් මේක දැක්කහම මට හිතුනේ මේක නිෂ්මි දකින හීනයක් කියලා. ඒ කියන්නේ දැන් නිෂ්මි වගේ කෙනෙක් මෙතනට යනවා කියන එක ටිකක් අන්බිලිවබල් වගේ මට එකපාරට මට ඒක හිතා ගන්න බෑ. එතකොට මට හිතුණා මේක හීනයක් වෙන්නේ නැති කියලා. දැන් ඇත්තටම මධ්‍යම පන්තියේ හීනයක් ඕකනේ. ඒ කියන්නේ මේක දැන් එපා වෙලා තියෙන පල් වෙච්ච ජීවිතයක්. දැන් මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. අපි දැන් මේ චක්‍රයකට අහු වෙලා එකම දේ නැවත නැවත කරමින් ඉන්නවා. එතකොට දැන් මේක හරි මේකෙන් ගැලවෙන එක හීනයක්. හැබැයි ඒක මධ්‍යම පන්තියේ හීනයක් විතරයි. ඒක සැබෑ කරගන්න බෑ. නිෂ්මි සැබෑ කරනවා කියන එකට වඩා මම ඉස්සෙල්ලා බිලීව් කරේ චිත්‍රපටයේ. ඇදියන් ඉස්සෙල්ලා නිෂ්මි දකින හීනයක්. මේ මධ්‍යම පන්තියේ හීනේ. එහෙම තමයි මම දැක්කේ. නෑ ඒක වන්ඩර්ෆුල්. ඒ කියන්නේ මම ඔය ලක්මල් ධර්මරත්නත් ලස්සනට ලියලා තිබුණා අර මේ එක වෙලාවක අපි හුඟක් චිත්‍රපටි ලංකාවේ දකින්නේ මේ මිඩල් ක්ලාස් එක දුක් විඳිනවා අපි හරි දකිනවා අඩුයිනේ. හැමදාම දුක් විඳින්නේ මේ
මේ අර දුප්පත් මේ පහළ එකනොමිකල් ගරුප් එක ඉන්න මිනිස්සු තමයි හැමදාම දුක් විඳින්නේ රක්මල් ලස්සනට ලියලා තියෙනවා මේ ගැන අපි සුදු නිලියක් ගත්තොත් කළු පාටේ මේකප් කරලා තමයි ස්ක්‍රීන් එකට දාන්නේ ඉතින් ඒක කැලලක් තියෙනවා ඔකේ මේ චිත්‍රපටිය මම හිතන්නේ දිගින් දිගටම රීඔකරින් මාතෘකාව තමයි මරණය සමග ගණ දෙනවා මරණය කියන්නේ උදාර අපි හැමෝටම නොදන්න කලාපයක් අපි දන්නේ අවිනිශ්චිතයි ඒ නිසාම බයක් තියෙනවා දැන් මරණය පස්සේ මොකද වෙන්නේ දැන් ඒක ලොකුවට තියෙනවා අපේ හිතවල එතකොට මරණය කියන එක පණිවිඩය ඒ නිසා ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ දැන් චත්‍ර ගේනවා ගනුදෙනු කරන්න ඕන විදියක් දැන් මේක මං හිතන්නේ මරණේ පණිවිඩය ආපු ගොඩක් අයත් අනුගමනය කරපු එකක් මම අහලා තියෙනවා සමහර පිළිකාවක් තියෙනවා කියලා මාරාන්තික පිළිකා හැම පිළිකාවක්ම මරණය ගේන්නේ නැහනේ මාරාන්තික පිළිකා ඒ කියන්නේ මෙච්චර තව අවුරුදු 3-4යි ඉන්න පුළුවන් කියලා වෛද්‍යවරු මේව කරනව තියෙනවානේ දැන් ඒක මිනිසුන්ගේ ජීවිතය හිම්පිට වෙනස් කරනවා What is the meaning of life වගේ දැනකට එනවනේ තැනකට එනවනේ ඉතින් මේකත් හැමතිස්සෙම මිනිස්සු කතා කරන්න කැමති මිනිස්සු මේක හොයාගෙන යන කැමති මාතෘකාව එතකොට දැන් මේ දෙන්නෙක්ගේ මරණය චත්‍ර කියනවා මේ ෆිල්ම් එකට එතනම තියෙනවා බරපතලව කතා කරන්න පුළුවන් දෙයක් අපූර්වත්වයක් එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේකදී එන්නේ බය වෙනවා දුක් වෙනවා එහෙම එකක් නේ දැන් මෙතන වෙන්නේ ඒක වෙන පණිවිඩයක්. ඒක ඇතුලේ සතුට හම්බ වෙනවා, නිදහස හම්බ වෙනවා, පොසිටිව් එකක් එනවා. කැමති නැත්te උදාර මරණයේදී ආයෙ විදිහට බලන්න. අනිවාර්යයෙන්ම. මේක අලුත් පර්ස්පෙක්ටිව් එකක්. ඒ කියන්නේ මට අහුවෙච්ච එකක් කියන්නද කොහොමද? ඒ කියන්නේ මට අහුනේ අර ඒකේ කැරක්ටර්ස් ප්‍රශ්න කරනවා මොකද්ද නිකන් ජීවිතේ what's the meaning of life වගේ එකක් නෙන්නේ දැන් මැරෙනවා යනවා මේක අනපේක්ෂිත සිද්ධියක් يعني යාගේ ලයිෆ් එකේ ප්ලෑන් එකේ දිවිච්ච කෑල්ල නෙමෙයිනේ මේක. ඔව්. එතකොට ඒ ඇවිල්ලා ආයු දෙන එක්කනේ හැමතිස්සෙම. ඔව්. හරි. වෛද්‍යවරියක්නේ. හරි. එතකොට එහෙම ඉන්න එක්කෙනෙකුට මේ වගේ සිටුේෂන් එකක් ආවට පස්සේ ඒ සචින්ටයි මේ නිශ්මික කැරක්ටර් එකටයි දෙන්නටම හම්බෙන කොමන් දෙයක් තියෙනවා අවසානයේ වෙනකොට. කම. ඒ තමයි මේ ලව්. ඒ දෙන්නටම මිස් වෙලා තියෙන ලයිෆ් එකේ මං හිතන්නේ ආදරය. මරණය තමයි ඒක ගේන්නේ. මරණය තමයි ආදරය ගේන්නේ. ඔව්. එතකොට ඔව් කියන්නේ අර ඒ ලස්සන ලේයර් වෙච්ච චිත්‍රපටයක් වෙන්න නිකන් කේක් එකක් වගේ රස වෙන්නේ මං හිතන්නේ ඔය එක ලේයර් වලින් ඕක අහුවෙන හන්ද. ඊට පස්සේ මේ පිරිමි දෙන්නගේ ඊගෝ එක. ඔව්. රවිගේ සහ සචින්ගේ. ඔව් ඒකත් හරි ලස්සන එකක්. නිශ්මි ළඟට තියෙන ප්‍රධාන චරිත දෙක රවි සහ සචින්. දැන් මේක ගත්තොත් මේ දෙන්න එකම වගේ ජොබ් එකක් කරන්නේ. දැන් රවි කරන්නේ ටුවරිස්ට්ලා අරන් ගිහිල්ලා ඒගොල්ලන්ව සැටිස්ෆයි කරලා සල්ලි හොයන එක. සචින් කරන්නේ ටුවරිස්ට්ලා අරන් ගිහිල්ලා සැටිස්ෆයි කරලා සල්ලි හොයන එක. දැන් එකම වැඩේ රවිට තියෙනවා මධ්‍යම පන්ති එකක් කාර්යයකින් ගිහිල්ලා ඇඳුමක් ඇඳලා දැන් කුටුම්බේ ඉඳලා යන්නේ. එයාට ජීවත් වෙන්න වෙනම තැනක් තියෙනවා. සචින් එහෙමනේ වැල්ලේ ඉන්නේ. එයාට එහෙම එකක් නැහැ. එයාට එහෙම මේ හංගන්න දෙයක්වත් නැහැ. ඒ හැබැයි එකම දේ කරන්නේ. මේ දෙනවා දෙකක් නෙවෙයි කරන්නේ එකම දේ. ඊළඟ වැඩේ තමයි දැන් නිශ්මි මේ සමාන චරිත දෙකක දිහා බලන්නේ කොහොමද? දැන් රවිට විරුද්ධ වෙනවා. රවි ආතල් ගන්න එක සම්බන්ධයෙන් විරුද්ධව රවිව දාලා යනවා. දැන් දාලා යන්නේ සචින් ළඟට. එයත් කරන්නේ ආතල් ගන්න එකම තමයි. හැබැයි ඒක නිශ්මිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර කාට හරි තියෙන ගැටලුව දැන් දෙන්නම එකම වැරද්ද කරනවා. එකම රස්සාව කරනවා. එක්කෙනෙක්ව බැහැර කරලා තව එක්කෙනෙක්ව ලං කරගන්නවා. ඇයි මෙහෙම වුනේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් ටික රැෂනල් මිනිහෙකුට. එතකොට මේකට එකම හේතුවක් තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද්ද? රවිට සිද්ධ වෙනවා එයාගේ ජීවිතය හංගගෙන ඉන්න නිශ්මිකෙන්. මොකද ඒක මධ්‍යම පන්තික ජීවිතයක්. නිශ්මිට මේක ඕපන් කරන්න බෑ. හැබැයි සචින්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. සචින් නිදහස් පුද්ගලෙක්. එතකොට ඒ නිසා නිශ්මි කියන්නේ සචින් අවංකයි.
කියන්නේ රවි ළඟ නැති අවංකත්වයක් සචින් ළඟ දකිනවා. දැන් මේකට එකම හේතුව මේ સંદર્ભ දෙක. එකක් මධ්‍යම පන්තික સંદર્ભයක් අනිත් එක පහළ මුකුත් වැටෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්. නැති වෙන්න දෙයක් නැහැ. එහෙම එක අරකේ නැති වෙන්න දේවල් තියෙනවා. ඒක මේන්ටේන් කරන්න දේවල් තියෙනවා. රඟපාන්න චරිතයක් තියෙනවා. ඒක තුර නිදහස් නැහැ. මේ පරස්පරය චත්‍ර ලස්සනට ගේනවා. ඒක ලස්සනට ගේන්නේ ඒ දෙන්න අතර තියෙන සමානතාවය පුදුම විදිහට මතු කරලා. ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ ඒක තීව්‍ර කරන්න පුළුවන් හැකියාවක් මේක ඇතුලේ ලැබිලා තියෙනවා. ඒක ලස්සනයි. නැවතත් අර චත්‍ර ප්ලේ කරන්න ඩුවැලිටි එක. ඒක මම හිතන්නේ ඒක අපි දැන් මේ එහෙම නෙමෙයි කවුරු හරි ෆිල්ම් හදන්න හරි කතාවක් ලියන්න හරි නැරේෂන් එකකට හරි කවුරු හරි ඉන්නවා නම් බේස් ඔෆ් ඩ්‍රාමා එක කියන්නේ ඩුවැලිටි එක තමයි. කොලැප්ස් ඔෆ් අපි තුන් දැන් ඒක කියන්නේ මේ කමල් ඔය තියෙන්නේ වීරයා ඉන්නවා මේ සතුරා ඉන්නවා කියන බේසික්ම එකේ තියෙන්නේ. හොඳ ඉතා හොඳ මිනිහෙක් ඉන්නවා පගාව ගන්න නැති සුදුවන් කරේම හොඳ පොලිස් මහත්මයෙක් ඉන්නවා ඉරිදට පන්සල් යන පොලිස් මහත්තයෙක් ඉන්නවා. ඊපස්සේ කුඩු විකුණන කසිප්පු විකුණන ගෑනු දූෂණය කරන විලන් කෙනෙක් ඉන්නවා. මේ ඒ දෙන්නගේ හැප්පීම කියන්නේ ඒක තමයි අර බේසික්ම බ්ලැක් ඇන්ඩ් වයිට් කතාව. බ්ලැක් ඇන්ඩ් වයිට් කතාව. ඒකම තමයි මේ කරන්නේ. හැබැයි ඒකට වඩා ලේයර්ඩ් ඇත්ත. ඊට වඩා ලේයර්ඩ්නේ චරිත ගත්තාම කසිප්පු විකුණන ආදේ මේක එහෙම කියන්න එපා. කසිප්පු විකුණන ආදයා කටින පින්කමත් කරනවනේ. ලංකාවේ. ඒකනේ ඇත්ත කතාව. එතකොට මේ අර අන්න ඒ ලේයර්ඩ් කිරිල්ල චත්‍ර ලස්සනට මම හිතන්නේ අර ඕව කරන්නත් පුළුවන්නේ. වෙන ඔබ්වියස් ඕව කරන්නෙත් නැතුව චත්‍රයක මේ කරනවා. ඊළඟට තවත් පොයින්ට් එකක් කමල් කිව්වා මේ රාගය තොර ආලය. දැන් මේක සමාවෙන්න මම අර මැද්දෙන් පැනලා මට හිතෙනේවත් කියනවා මේ චිත්‍රපටනේ ඉතින් මට අමාරුයි ඒක නවත්ත ගන්න. කොහොමදත් බෑ ඒක බලාපොරොත්තු වෙන එක වැරදි. එතකොට දැන් මේ වැඩි උදර මෙහෙම එකක් දැන් මම දකින හැටි මේක චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මේක කරන්න ඕන වුණාද දන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඔහු ඉදිරිපත් කිරීම ඇතුලේ සචින් සහ නිශ්මය අතර සම්බන්ධය ඇතුලේ ලිංගිකත්වය කියන එක බැහැර කරලා කියලා මම යෝජනා කරනවා. ඒ කියන්නේ දැන් මම කියන්නේ රෑ වැස්සේ පාළු පැලක දෙන්න තනි වෙන ජවනිකාවක් තියෙනවා. කිට්ටුවෙන් ඉන්න එක ඇත්ත. හැබැයි එතනින් එහාට චත්‍ර මුකුත් අපිට යෝජනා කරන්නේ නැහැ. දැන් මට මතක් වෙනවා අර මේ නන්දා මාලිනීගේ සින්දුව. මොකද්ද? ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයි. සුරම්‍යයි නේ දෙවගේ තියෙනවනේ ගොඩක් ඒවා ටිකක් දාලා තියෙනවා. දැන් එහෙම එකක්ද චත්‍ර යෝජනා කරන්නේ. දැන් මොකද ඒක අපි ඒකට ඉන්න කලින් තව එකක්. මේක පිළිබඳව ලංකාවේ සින්දු කොටක් තියෙනවා. තව සින්දුවක් තමයි ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝන වූ රාගයේ. ඒ කියන්නේ මගේ හිත ස්නේහයේ නගරයක්. හැබැයි මේකේ එක මාවතක්වත් නැහැ රාගයේ. ඒතර රාගයෙන් තොර ප්‍රේමයක් තමයි මගේ හිතේ තියෙන්නේ. ගායකයා එහෙම කියනකොට ගායිකාව අහනවා වන්දනාවේ යන්න ආසයි මට. කොයි මේ පුරේ කොයි දේශේද මේ පුරේ නේ. ඒ මොක්ෂය සහිත පුරේ තියෙන්නේ කොහෙද මටත් ආසයි. දැන් මේක ඔලොක්කුවට අහනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටමත් මේ සින්දුවට කමල් හොඳම ආයේ පාරක් නෑ උදාර මං කියන්නේ ඒක ඩුවැලිටි එක තියෙනවා. ඔව් පැහැදිලි. ඇත්තටමත් මොක්ෂය ඒ වගේ මොක්ෂයක් එයා හොයනවත් දන්නෙත් නෑ. අපි දන්නේ නෑ. ඔව්. එහෙම නැත්නම් කින්ඩියට අහනවත් දන්නේ නෑ. කින්ඩියට අහනවත් දන්නෙත් නෑ. දැන් මම මේ කියන්නේ මේ බෞද්ධ ප්‍රේමය කියලා එකක් තියෙනවානේ. බෞද්ධ ප්‍රේමය ඇතුලේ මෙහෙම එකක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ලිංගිකව එක් වෙන්නත් ඕන මම දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. රාගයෙන් තොරව. ළමෙක් හදන්න ඕන මේ රාග සිත් වලින් විමුක්ත වෙලා. එතකොට තමයි ඒක බෞද්ධ ප්‍රේමය වෙන්නේ. දැන් හාමුදුරුවෝ කියන විදිහට මම දන්නේ නැහැ මේක. සමහර හාමුදුරුවෝ එහෙම තමයි විග්‍රහ කරන්නේ. එතකොට මම කියන්නේ දැන් අපිට එනවා මේ ආයු කියන ළමයා කිසි ස්ට්‍රක්චර් එකකට අයිති නැහැ. හිර වෙලා නැහැ. බොහොම නිදහස් ජීවිතයක් ගත කරන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නය තමයි
නිශ්මිත් දැන් ඒ වගේ නිදහස් ජීවිතයක් හොයාගෙන අභිනිෂ්ක්‍රමණයක් තමයි කරන්නේ. දැන් මගේ ප්‍රශ්නය මේක ප්‍රායෝගික තලයේ ජීවිතේ කරන්න පුළුවන් එකක්ද? මේ ස්ට්‍රක්චර්ලස් එකකට යන්න පුළුවන්ද? දැන් අපිට අවසානයේ දකින්න ජවනිකාවේ වෙන්නේ සචින් නැති වෙලා නිශ්මිත අනි වෙනවා ආයුත් එක්ක. දැන් මොකද කරන්නේ? නිශ්මිත ආයි බීච් එකට යන්න පුළුවන්ද? බෑ. මොකද අපි දැක්කා ඒ බීච් එකේ එක දෙබසක්. මොකද්ද? සචින්ගෙන් කියනවා උඹේ කෙල්ල දීපන් අපිටත්. ඒ කියන්නේ ඒක තමයි මේ බලිය යන්නේ දෙකෙන්නේ. බලිය යන්නේ ඒකනේ. ඒතොර ඒ බීච් එකේ කතාව ඒකයි. ඒතොර එහෙම තියෙන බීච් එකට නිශ්මිත යන්න බෑ. තු නිශ්මිත කොහටද යන්නේ? දැන් නිශ්මිත අනි වෙන්නේ ආයුත් එක්ක. ආයුත් ඉස්කෝලයක් ඕනේ නැද්ද? ඉස්කෝලේ යවන්නේ නැද්ද? ඒතොර ඒ ජීවිකාවක් ඕනේ නැද්ද? ආයි ස්ට්‍රක්චර් එකට යන්නේ නැද්ද? ඒතකොට මම මේකයි කිව්වේ හීනයක් හැටියට මේක දැක්කට හැබැයි මේක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මගේ ඔළුවට ආපු එක. දැන් ඒකට උත්තරේ චිත්‍රපටිය දෙන්නේ නැහැ. මම කියන්නේ චිත්‍රපටිය ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ නැහැ. චිත්‍රපටියක් ප්‍රශ්න නගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒතකොට එහෙම ප්‍රශ්නයක් චත්‍ර නගනවා. කිදිනෙකුට ඒක තේරෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ අය මේ මධ්‍යම පන්තියෙන් ගැලවෙන එක අතල්ලයක් හැටියට සලකලා ඒක උඩට දැම්මට ඒ කියන්නේ ජීවිතයේ ඇතුලේ ඒක කරන්න පුළුවන් වැඩක්ද කියන ප්‍රශ්නය මේ ෆිල්ම් එකේ අන්තිම ජවනිකාවෙන් තමයි මට වැඩිපුරම දැනෙන්නේ. දැන් මොකද ඊළඟට? සචින් මැරිලා බීච් එකට ආපහු යන්නත් බෑ. ආයුත් එක්ක ඉන්නේ. තනියම නෙවෙයි. ආයු අර බෝට්ටුවේ සීන් එක කමල්ට අහු වුණාද? මට යෝජනා කරනවා යමක් එතනදී. චත්‍ර. ඔව්. උදාර ඒ කියන එක කියන්න මම මගේ එක කියන්න. ඔව් ඒ කියන්නේ අර ආයුත් එක්ක නෙවෙයි ඇත්තටම නිශ්වි ඉන්නේ අවසානයේදී. නැවතත් මං ෆිල්ම් එක අපිට බලන්න පුළුවන් ගිහිල්ලා වුණා. මේ බෝට්ටුවේ ටර්න් එකක් තියෙනවා. මේ ටර්න් එක ලස්සනට ෂූට් කරපු සිගින්න කියන මම ඒකම චත්‍රයටත් මේ අපේ මේකට අවහමත් කිව්වා. ඒ කියන්නේ චත්‍රගේ ඇත්තටම ස්පෙෂලිටි එක තමයි VFX. එතකොට චත්‍රගේ ඒකේ ඒකේ ඌ කොච්චර වැඩද කියලා තේරෙන්නේ අන්තිම ෂොට් එකෙන්. ඒ කියන්නේ මෙහෙම අර බෝට්ටුව කැරකැවෙනකොට ඒ කියන්නේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක කැරකැවිලා අනිත් පැත්තෙන් එනකොට එතන තියෙනවා පොඩි ක්‍රූ එකක් මේ චත්‍ර ඉතුරු කරලා. ඔය ප්‍රශ්නට යම්කිසි වෙන යෝජනාවක් චත්‍ර මං හිතන්නේ චිත්‍රපටයේ අවසානයේ කරලා තියෙනවා. ඔව්. මට දැනුනේ ඔරුවේ පාවෙන එක දැන් මේ ගමන දැන් ඉස්සරහට යන්න ඕන. මේක තමයි සංසාරේ. ඒතර බෞද්ධ පණිවිඩයක් මේකේ දෙන්නේ. ඔව් එහෙම ගන්න පුළුවන්. මේක දැන් පාවෙල මේ ජීවිතේ ගෙනියන්න ඕන. දැන් සචින් නෑ. සචින් නැති ජීවිතයකට දැන් යන්න ඕන. එතකොට මම දැක්කේ ආගමික අවසානයක් වගේ එකක් තියෙනවා කියලා. මට හිතෙන්නේ එක කියවීමක් ඒකේ කමල් තියෙනවා මේ නිශ්මිගේ ලයිෆ් එක ගැන කියවීමක් තියෙනවා එතන. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකට තමයි නමුත් ස්ට්‍රක්චර් එකට චැලෙන්ජ්ුත් නොවන නැවතත් අර back to square one එකක් ඒකේ මේ ඒ කියනවා. ඒකේ තියෙනවා. අපි නැවත චිත්‍රපටයේ ඊට පස්සේ දැන් ඔය තව එකක් මම දැක්ක ඔය ස්ට්‍රක්චර් එක ගැන අපි කතා කරපු නිසා. දැන් ස්ට්‍රක්චර් එක බීච් එකට ස්ට්‍රක්චර් එකක් ගේන්න උත්සාහ කරනවා සචින්. ඔව් පොඩි අර කාර්ගේ කන්වර්සේෂන් එකේ තියෙන්නේ. දැන් නිකන් අපිට මේ මිනිසුන්ව ගසා කාලා මේවා කරන්න බෑ. මේක දිගට ගෙනියන්න නම් මේක ඇතුළට ස්ට්‍රක්චර් එකක් එන්න ඕන. ඒ ස්ට්‍රක්චර් එක ඇතුළේ යම් මිනිමම් ආචාර ධර්ම ටිකක් තියෙන්න ඕන. එහෙම කරොත් තමයි මේ බිස්නස් එක යන්නේ. එතකොට ඒ ස්ට්‍රක්චර් එකක් නැති වැල්ලට සචින් ගේන්න හදනවා ස්ට්‍රක්චර් එකක්. හැබැයි මොකද වෙන්නේ? සචින්ට විරුද්ධව යන ඒ කියන්නේ සචින් මැරෙන්න තිබුණේ HIV වලින් නෙවෙයි. අර අසිපත් පහරකින්. ඒ අසිපත් පහර එල්ල වෙන්නේ එතකොට අර ස්ට්‍රක්චර් එකක් ගේන්න හදපු සචින්ට විරුද්ධව. එතකොට දැන් මේ ස්ට්‍රක්චර් එකක් ගේන එක ස්ට්‍රක්චර් එකක් නැති තැනක කොච්චර භයානකද? හැබැයි ස්ට්‍රක්චර් එකක් නැති වුණොත් ඊට පස්සේ මේක කඩාගෙන වැටීමක් තියෙනවා. ඒක දකින්නේ සචින්. අනිත් පැයට ඒක පේන්නේ නැහැ.
ඔකන් ලෝන් ටර්ම් බිග පික්ෂ එකක් වගේ හෝ එතකොට දැන් මම මගේ ප්‍රශ්නය ස්ට්‍රක්චර් එකක් කැඩෙනවයි ස්ට්‍රක්චර් එකක් තියෙනවයි මේ දෙකම අපිට ඔළුවේ තියාගෙන මේ චිත්‍රපටිය බැලුවොත් එතකොට කොහෙද අපි ස්ථානගත වෙන්න ඕන පොසිෂන් වෙන්න ඕන කොහෙද මට දැනෙන්නේ නම් අපිට මිනිමම් ස්ට්‍රක්චර් එකක් ඕන ඒක ඇතුලේ සර්ටන් වැලියුස් ටිකක් එන්න ඕන එහෙම නැතුව ස්ට්‍රක්චර්ලස් එකකට යන්න බෑ ස්ට්‍රක්චර්ලස් එක කියන්නේ අරාජික එක ඒක ටික කාලයකට හොඳයි දැන් අපි වැඩ කරනවා හති වැටෙනවා එතකොට අපි වන්දනාව යනවා එහෙම නැත්නම් අපි ට්‍රිප් එකක් යනවා එහෙම නැත්නම් රිට්‍රීට් එකකට යනවා භාවනා පන්තියකට යනවා සුමානයක් කැලේ ගිහිල්ලා ඉන්න ඒ ඔක්කොම අර ස්ට්‍රක්චර් එකේ එළියේ තියෙන ස්ට්‍රක්චර් එකේ එළියේ ආපහු මේකට එනවා ඉතින් ඒ නිසා මම කියන්නේ නෑ ඕනෝට වඩා ස්ට්‍රක්චර් වෙච්ච ගමන් හිර වෙනවා නමුත් ස්ට්‍රක්චර් එකක් නැතුව ඉන්නත් බෑ ඒතර මේ බැලන්ස් එක හදන එකේ කතා ඒකේ තියෙන අවශ්‍යතාවය සහ ඒකේ තියෙන ගැටලුව ඕන්න චිත්‍රපටය හරහා කෙනෙකුට කියව ගන්න පුළුවන්. ඒකේ අර සචින් ස්ට්‍රක්චර් එකක් හොයනවා කියන කතාව හරියටම මම කලින් කිව්වා වගේ නැවතත් මේ නිශ්මිගේ කැරක්ටර් එක ස්ට්‍රක්චර් එක කඩාගෙන ආවට ආපහු සචින් විසින් හෝ නිශ්මිගේ විසින්ම නැවතත් ආපහු ෆිල්ම් එක ඉවර වෙනකොට අර ස්ට්‍රක්චර් එක through තමයි ගිහිලා තියෙන්නේ. අර කුඩුම්බය කියන එකට යනවා. මොකද ආයුත් එකතු වුණාම පස්සේ නැවතත් අර තුම්පත් රැණක් හැදෙනවානේ. තුම්පත් රැණක් හැදෙනවා. ඔව්. ඒ ජර්නි එකම ඒක තමයි මම හිතන්නේ. ඊට පස්සේ මේ ආපහු මේ මිඩල් ක්ලාස් එක කියන එක අමතක කරලා යන්න බෑ මේ තමයි. ඔව්. මිඩල් ක්ලාස් එක කියන එක අමතක කරලා යන්න බෑ. ඔව්. දැන් මිඩල් ක්ලාස් එකේනේ අපි දැක්කේ මේ කුටුම්බෙට ඉර වෙලා ඉන්නවා චක්‍රයක කරගෙනවා. ඒ නිසා එළියට යන්න සීනයක් තියෙනවා. එතකොට දැන් මිඩල් ක්ලාස් එකට මේ මාවත පෙන්නුවාම ඒක ඇතුලේ ආතල් එකක් හම් වෙනවා. ඒතර මිඩල් ක්ලාස් එකට මේ චිත්‍රපටිය ආකර්ෂණීය වෙනවා. ඊළඟ එක තමයි මේ චිත්‍රපටිය පීඩිත පන්තියටත් ආකර්ෂණයක් ගේනවා. ඒක තමයි ලස්සනම වැඩේ. මේක කියලා තිබුණේ ලැකා. මටත් ඒක දැනෙලා තිබුණා. හැබැයි ලැකා මේක ලස්සනට විස්තර කරනවා. මම කැමති ලැකාගේ වචන වලින් මේක කියන්න. නිශ්මි රවිගේ ලෝකයෙන් ලකා අපේ ලකානේ ලකානේ කියන්නේ ලකා ධර්මරත්න. නිශ්මි රවිගේ ලෝකයෙන් සචින්ගේ පජාත වැල්ලේ ලෝකයට එනකොට සිනමා පටියට එළියෙන් පුද්ගලිකාත්මයේ මොකද්දෝ සොමියක් එනවා. ඒ කියන්නේ නිශ්මි කඩාගෙන වැටෙනවානේ. අර ඉහළ පන්තියක ඉඳලා එලිට් ක්ලාස් එකේ ඉඳලා නිර්ප්‍රභූ පන්තියකට වැටෙනවා. දැන් මේ වැටිල්ල අපිට සොමියක් එනවා. අපිට කියන්නේ දැන් පීඩිත පන්තියේ ඉන්න අයට සොමියක් ගේනවා. ඒකට ඒ අපිට දුර පන්තියක ගෑණියෙක් අපිට ළඟ පන්තියක එක එළියට බහින සොමිය. ලකාගේ වචන මේ. ඒක ඇතුලේ අපේ පන්තිමය ඊර්ෂ්‍යාව හැංගිලා තියෙනවද? කියන එක තමයි අහන්නේ. එතකොට ඒ කියන්නේ අර මධ්‍යම පන්තියට හීනයක ස්වරූපයෙන් එන ආකර්ෂණය පීඩිත පන්තියට වෙන ස්වරූපයකින් එනවා. දැන් මට මතකයි මේ රනිල් වික්‍රමසිංහ හිරේ ගියාම එක්කෙනෙක් කිව්වා මේ මං වයින් බෝතලයක්ම බීලා හොඳට නිදාගත්තා කියලා. ඒ වගේම මම දන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා මේ ඔయిత කලින් රනිල් හිරේ ගිය දවසකට තමයි මට හොඳට නිින්ද යන්නේ කියලා කියපු. ඒතර මම කියන්නේ රනිල් හොරෙක් හැටියට දඬුවම් ලබන්න අපි කාටත් තියෙන උවමනාවක්. හොරෙක් නම් හොරකමට දඬුවම් ලබන්න ඕනේ කියලා. දැන් මෙතන ඊට වඩා වෙනස් එකක්. මොකද හොරු දඬුවම් ලැබුවයි හිටියා. හැබැයි එහෙම වුණා කියලා ඒගොල්ලන්ට නිින්ද ගියේ නැහැ. හැබැයි රනිල් හොරෙක් හැටියට දඬුවම් ලැබුවාම ඒක වෙනම කතාවක්. මම කියන්නේ වෙන දේශපාලනඥයෝ ගණනාවක් හොරු හැටියට දඬුවම් ලැබුවා. එතකොට එන එකට වඩා වෙන එකක්. මොකද්ද? ඉංග්‍රීසි කතා කරන අපිට ලං වෙන්න බැරි වෙන විදියක ටයි කෝට් අඳින්න හැසිරෙන්නෙත් මේ වෙන විදියකට උද්දච්ච මේකකුත් එක්ක නේ අර ඩවුන් ටු අර්ත් එහෙම එකක් නැති මිනිස්සෙක් ප්‍රභූ පන්තිය නියෝජනය කරන. ඉතින් එයා වැටෙනවා කියන්නේ අපිට සොමියක් තමයි. ඒ සොමියම තමයි නිශ්මිගේ මේකේ එන්නේ කියලා මම කියන්නේ ලකා කියන්නේ රනිල් ගැන. මම ඒකට ඒක කිව්වේ මේක තමයි ස්වභාවය. එතකොට මධ්‍යම පන්තියට ආකර්ෂණයකුයි පීඩිත පන්තියට ආකර්ෂණයකුයි දෙකක් තියෙනවා. දැන් එතනත් බලන්නකෝ ඔඩියන්ස් දෙකක් එකතු කරගන්න හැටි. අර ඩුවලිටි කියන එක ඔයා කියපු එක ආයි මේක එනවා. ඉතින් ඒකේ ලකා ඔය දෙන කන්ටෙක්ස්ට් එක තමයි ලකා මම හිතන්නේ මේ බඹරු ඇවතුයි
මේ ආයුයි මේක මේ සමාන කරලා කතා කරනවා කියනවේ ඒක නැවතත් කියන්නේ චත්‍රගේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක ගැන. ඒ කියන්නේ චිත්‍ර මේක තියෙනවනේ ඉතින් ක්‍රාෆ්ට් එකක් ඒකදී අර දැන් අශාන් කියන කැරක්ටර් එක නශාන් හස්බන්ඩ් විදියට රවි විදියට කාස් කරන එකයි ජගත් මනුවර්ණව මේ සචින් විදියට කාස් කරන එකයි ඒක මැද සැන්ඩ්‍රා මැක් වගේ බර්ගර් ස්ට්‍රක්චර් එකගෙන ලුක් ඇත්තටම එහෙම ඒක අර සිනමාවෙන් එළියේ දෙයක් ආපහු ෆිල්ම් එක ඇතුළට ස්ක්‍රීන් එක ඇතුළට අරන් එනවා කියන එක තමයි මේ ලකා කියන්නේ ඉතින් මේ ඒක තියෙනවා වෙන ඒක තමයි අර ඩිරෙක්ටිං කියලා කියන්නේ අර මිනිස්සු අපි අපේ ලැන්ග්වේජ් එකෙන් කියනවා ඩිරෙක්ටිං කියන්නේ මිනිස්සු කියනවා ඇක්ෂන් ඇන්ඩ් කට් අතර තියෙන කියලා නෑ ඒක නෙමෙයි තියෙන්නේ ඔය ඇක්ෂන් කට් අතර දෙපැත්තේ තමයි ඩිරෙක්ටිං තියෙන්නේ ඇත්තටම අර කෑල්ල ඇවිල්ලා ඒක ඇක්ටර්ට සිනමටෝග්‍රැෆර්ට මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ට අයිති මේකප් ආටිස්ට් ඒගොල්ලන්ට අයිති ඇක්ෂන් කට් එළියේ තමයි ඇත්තටම ඩිරෙක්ටිං තියෙන්නේ අපිට කියන්න බැරි අපි දැන් මේ එක යටිපෙළ ගැන අපි කතා කරේ හැබැයි චිත්‍රපටයේ සෞන්දර්යාත්මක පක්ෂයක් තියෙනවා කැමරා අධ්‍යක්ෂණය සංගීතය කලා අධ්‍යක්ෂණය එතකොට රංගපෑම් ඒ ඔක්කොම අයිති වෙනවනේ සෞන්දර්ය පක්ෂයට දැන් මේ සියල්ලේම සංකල්පයක් හැටියටනේ ආකර්ෂණීය චිත්‍රපටයක් එන්නේ අපි මේකට ආශක්ත වෙන්නේ යටිපෙළට නෙවෙයි ආශක්ත වෙන්නේ අර ඒ ඔය කියපු සවුන්ඩ් පැකේජ් එකට. ඒතර මේ පැකේජ් එකට ආකර්ෂණය වෙච්ච අපිට යටිපෙළ මතු කරලා වෙන අර්ථයක් දෙනවා. ඒතර යටිපෙළ මෙච්චර ප්‍රබලව දැනෙන්නේ මේ කියපු ශිල්පීන් ඔක්කොගෙම සහභාගීත්වය නිසා. සංස්කරණය මට අමතක වුණා කියන්නේ. ඒක මම දැන් මේක වැදගත්ම කෑල්ලක් නේ. ඒ අර කෑලි කපලා මේක පෙන්නන එක මං කිව්වේ මට හීනයක් කියලා දැනුණා කියලා. ඒක ඉස්සෙල්ලාම ආපු එකනේ. ඒක පස්සේනේ වෙනස් වෙන්නේ. ඒ හැම එකකම තියෙනවානේ පොඩි මේකක්. ඒ කියන්නේ මේ ඇද ගැනීමේ ස්වරූපයක්. ඒතර මේ ඇද ගැනීමේ ස්වරූපය ඇතුලේ තමයි විවිධ ඔඩියන්සස් මම කියපු. බෞද්ධ කැරලි ගහන අය, මධ්‍යම පන්තිය, පීඩිත පන්තිය මේ ඔක්කොමලා එකතු කරගෙන ඒවා ඒක සුලියකට ඇද ගන්නවා. ඇදගෙන අපි මේ සෞන්දර්යයෙන් තමයි ඇදගන්නේ ඊට පස්සේ යටිපෙළ ඇතුලේ අපිට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරනවා. කමල් කලින් කීපර ස්ට්‍රක්චර් කියන එක ගලවන්නේ සමන් ඇලිටිකලගේ එඩිට් එක ඇතුලේ. ඒ කියන්නේ සංස්කරණය ඇතුලෙන් තමයි. ඒ කියන්නේ අපි ප්‍රොපෝස් කරනවානේ සමහරකාට අපි වර්තමානයේ දකින්න අතීතය දැනගෙන. එහෙම නැත්නම් අපි අතීතයේ දකින්න වර්තමානයේ දැනගෙන. ඔහොම මම හිතන්නේ පොඩි මේ අපවර ඩුවලිටි එක ප්ලේ කරනවා මේ මම හිතන්නේ ඒක ඇතුලේ. ඉතින් අපි ඒ සියලුම සිනමා ශිල්පීන්ට ගෞරව හිමි වෙන්න ඕන. මම ගැන කතා නොකරේ මම දන්නේ නැති නිසා. ඒ විශේෂ. එහෙම නැතු ඒක අව탁සිරු කරනවා නෙවෙයි. අපි කියලාම පටන් ගත්තේ යටිපෙළ ගැන විග්‍රහයක් මිසක් මේක ෆිල්ම් එක ගැන විග්‍රහයක් නෙවෙයි කියලා. ඉතින් ඒක තමයි මට චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ. ඉවර කරනත් එක කමල් මේ ඕකේ තියෙන අදහස් තමයි කියන ඔය ඊස්තටික් කියන එක අපේ ලංකාවේ විචාරය ඇතුළට ගේනවා නම් මම ඊටාම කැමතියි. ඒක මගේ පොසිෂන් ප්ලේස් එක නෙවෙයි කමල් ඇත්තටම. නමුත් ඒකට මම පොඩි අපි රැබිට් හෝල් එකේ අපි පොඩි අදහසක් හිතමින් ඉන්නවා මේ ඊස්තටික් කියන එක විචාරය ඇතුළට ගේන්න ඕනි කියන එක. ඒක මම කියන්නේ කමල්ගේ වගකීමකුත් නෙමෙයි. කමල් ඉංජිනේරුවෙක් නේ. නෙමෙයිනේ. එතකොට මේ ඒක අපි ගේන්න ඕනි. ඒක ඉතාම වැදගත් කෑල්ලක්. ඒ කියන්නේ කට්ටිය හුඟක් මේ නොහිතන එකක් තමයි චිත්‍රපටය හෝ සංගීතය කියන්නේ ක්‍රාෆ්ට් එකක්. ඒ ක්‍රාෆ්ට් එකට තියෙනවා වැලියු එකක්. අපිට මේ අපේ අර යම් කිසි දෙයක් ෆිල්ම් එක බලලා ඉතුරු වෙන්නේ අපේ කාලිංග දේශප්‍රිය ෂූට් කරන සිනමටෝග්‍රැෆර් විදියට යා චූස් කරලා තියෙන ලෙන්සස් වල choice එකකට අපි කියන්නේ lens work එකක් කියලා. අපි මේ ඒ කියන්නේ අපි 35 මිලිමීටරෙන්ද අපි ඔපේ එන්නේ. දැන් ඔය අපි කියන 35 මිලිමීටර කියන්නේ මේල් පර්ස්පෙක්ටිව් එක. අපිට පේන natural ලුක් එක. ඊපස්සේ අපි කියනවා 85 කියලා කියනවා. ඒ කියන්නේ අපිට මේ ළඟ පේනවාද පිටිපස්ස බොඳ වෙලා. එතකොට අපිට මෙතනද බලන්න කෙනේ ඩිරෙක්ට් කිරිල්ලක් නේ කරන්නේ. එතකොට යා ෂූට් කරන එක සමන්ඩලිටිකගේ ඒකට කියනවා පේස් එක කියලා ටයිමින්. මේ ෂොට් ඔයාගෙන් මට එන ටයිමින් එක. එතකොට ඒ ටයිමින් එකට ස්ට්‍රින්ග් එකක්ද යූස් කරන්නේ, පියානෝ එකක්ද යූස් කරන්නේ, ඒක කඳුලෙන්ද කැප් එන්නේ, දුකෙන් කියන්නේ කඳුලෙන්ද එන්නේ, සතුටෙන්ද එන්නේ පේස් එකට කියන යන්නේ ඕක ලොකු ක්‍රාෆ්ට්මන්ෂිප් එක. මම හිතන්නේ ඕක අපි රැබිට් හෝල් එකේ අපිට ස්පේස් එකක් හදා ගන්න පුළුවන්කම ලෝක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා මට හිතෙනවා. ඒක ඉන්ටරෙස්ටිං වෙයි. මොකද ෆිල්ම් බලන කට්ටියට දැන් කමල් වගේ කට්ටියට මම හිතනවා අපිට පුළුවන් නම් එහෙම පොඩි වෙන කලාපයක් ඕපන් කරලා දෙන්න. මම හිතනවා ඒක පොඩි අතල්ලා තියලා කියලා අප කමල්ට පුළුවන් නම් චිත්‍රපටිය බලන්න. ඒකේ මේ අර
ඩුවලට කියනක දිගින් දිකට ප්ලේක නර කමට මතකන මුලින් මර පබ්බකට ගිහිල්ල සැන්ඩක කරක්ටක බීච්චක දිගේ ඇවිදගෙන කියලා මෙම වැටෙනවා වැටෙනවා ඒක අර ෆයිවර්ක්ස් පත්ව යන කන්ට්‍රස්තික නැවතත් ය ප්ලේ දෙක රියල් සීන් එකක් සීජීවලින් කරමිකටම ඇතර ෂූට් කරයක එතකොට අර ඒ ඔක්කොම ක්‍රාෆ්මන් ශිප් එක වැඩ එතකොට ඒවගේ මට හුඟක් දෙව ලෝකෙන කියන්න පුළුවන් අපි එක දවසක බලමු මං කැන මේ රියෝකරෙන් සබ්ජෙට් එක මේ සත්‍රගේ ආයෝ ඉතින් මැද්දින් පැන්නට සමාවෙන්න මට එක නවත්ත ගන්න බෑ ඩිෆෝල්ට එක ගෙනවා ඒකව තැකි වරි වශ්ත පේජනක අපිට හොඳ කමෙන්ට් සේම ලැබෙනවා මේ දිගටම චැනල එකට ඉතින් අපි අන්තිම කතාව ප්ලස් ආයු බලල නැත්තම් බලන්න අනිවාරය බලන්න නැවත බලන්න නැවත බලන්න මාත් මාත් ගීල බාන්න ඕනයාපයන තැකකවා